මම මේ ළඟදී අලුත් 14 Pro Max එකක් දැක්කා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ 14 Pro Max එකේ ඇත්තටම ඇතුළේ චෙක් කරලා බලද්දි තමයි තේරුනේ මේක fake 14 Pro Max එකක් කියලා. ඉතින් මේ වගේ fake 14 Pro Max එහෙම නැත්නම් fake iPhones ඕනේ තරම් ලංකාවේ මාකට් එකේ එහෙම නැත්නම් ලංකාවේ ෆෝන් ෂොප් වල බලා ගන්න පුළුවන්. ඉතින් අන්න ඒ හේතුවත් එක්ක ඔයත් ඒ දෙයට අහු නොවි මම මේ කියන දේවල් හැමදේම චෙක් කරලා හරියට ෆෝන් එකක් ගත්තොත් රුපියල් 50000ක් 60000ක් එහෙම නැත්නම් ලක්ෂයක් දෙකක් දීලා ගන්න ඔයාගේ iPhone එක ඔයා කාලයක් සල්ලි ඉතුරු කරලා ගන්න iPhone එක හරියට හොඳම හොඳ iPhone එකක් විදියට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඒකෙන් හින්දා ස්කිප් නොකර මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න. මේ වීඩියෝ එකේ මම කතා කරනවා ෆෝන් එක අතට ගන්න තැන ඉඳන් ෆෝන් එක ගෙනාවට පස්සේ වෙනකන් ඔයාට දිගටම චෙක් කරලා බලන්න පුළුවන් හරියට හොඳම හොඳ ෆෝන් එකක් තෝරගන්න පුළුවන් ක්‍රම කිහිපයක් ගැනම. ඉතින් මේ වීඩියෝ එක ස්කිප් නොකර බැලුවොත් ඔයාටත් පුළුවන් හොඳ 100%ක් හොඳ iPhone එකක් මිලදී ගන්න. ඒකින්ද වීඩියෝ එක ස්කිප් කරන්න එපා. වැඩි කතා නැතුව අපි මේ වීඩියෝ එකට යමු. මේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරලා ජෙගම් YouTube එක subscribe කරලා එකතු වෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එක පැත්තට. ඉතින් ෆෝන් ෂොප් එකට ගිහිල්ලා ෆෝන් කිහිපයක් වගේ අතට දෙනවනේ. අන්න එතකොට ඔයා මුලින්ම කරන්න ඕනේ දේ තමයි ෆෝන් එක හොඳට අතට අරගෙන ඒක වටේ බලන්න. ඒ කියන්නේ ඒකේ ෆ්‍රේම් එකේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවද? ෆ්‍රේම් එක හීරලා තියෙනවද? එහෙම නැත්නම් තැලිලා තියෙනවද කියන දේවල් හොඳට චෙක් කරලා බලන්න. ඒකට ඔයාට ෆෝන් එක ළඟට අරගෙන මෙන්න මේ විදියට හොඳට හතර පැත්ත හොඳට බලුවාම ඔයාලට පේනවා සමහර තැන් හීරලා තියෙනවා නම් එහෙම නැත්නම් සමහර තැන් තැලිලා වැදිලා තියෙනවා නම් අන්න ඒ වගේ ෆෝන්ස් මිලදී ගන්න එපා. මොකද ඔයා මිලදී ගත්තොත් එක්කෝ ඒ ෆෝන් එක ඩැමේජ් වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඔයාට සෙකන්ඩ් හෑන්ඩ් ෆෝන් එකක් ඉඳලා කායි තව කෙනෙක්ට විකුණද්දී ගොඩක් දුරට ඔයා ගන්න මුදලට වඩා ගොඩක් අඩුවෙන් තමයි විකුණන්න සිද්ධ වෙන්නේ. ඊළඟට කතා කරද්දී ඔයාට ඒකේ ෆෝන් එක උඩ වැළුවාම හොඳට ෆෝන් එක වටේ පොඩ්ඩක් අතින් තද කරලා බලන්න. ඒකට හේතුව තමයි සමහර තැන්වල ඩිස්ප්ලේ ඉස්සිලා වගේ තියෙනවා නම් අන්න ඒ වගේ ෆෝන්ස් මිලදී ගන්න එපා. ඒකට හේතුව තමයි ඒ ෆෝන්ස් එක්කෝ ඩිස්ප්ලේ මාරු කරලා ඒ වගේම තමයි ඒ රිපෙයාර් කරපු එක හරියට කරලා නැති වෙන්න පුළුවන්. ඒකත් එක්ක ඔයා ගෙවන ගානට සාධාරණ මුදලකට අපේ ඩිවයිස් එක මිලදී ගන්න එක ගොඩක්ම පාඩු වෙන්න ඉඩකඩ තියෙනවා. ඊළඟට ඔයා බලන්න ඕනේ දේ තමයි ෆෝන් එකේ කැමරා ලෙන්සස්. ඒ කියන්නේ දැන් ෆෝන් එක ගත්තාම ඔයාට මෙන්න මේ විදිහට කැමරා ලෙන්ස් එක හොඳට වටේ බලද්දි ඔයාට බලා ගන්න පුළුවන් නම් ඒකේ සමහර සීරීම් තියෙනවා. ඒ වගේම තමයි ඒක ඇතුලේ මොනවා හරි ඩස්ට් එකක් බෙදලා තියෙනවා. අන්න ඒ වගේ නම් ඔයා කිසිසේත් මේ ෆෝන් එක මිලදී ගන්න එපා. මොකද අනිවාර්යෙන් ඔයාට කැමරා එකේ ලෙන්ස් එක එක්ක මාරු කරන්න සිද්ධ වෙනවා. ඒකට තව මුදලක් වැය කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි සෙල්ෆි කැමරා එකත් හොඳට බලන්න ලං කරලා ඒකේ වටේ දූවිලි මොනවා හරි බැඳලා තියෙනවා නම් ඒවා මිලදී ගන්න එපා. ඒක පොඩ්ඩක් පැත්තකින් තියලා තව ෆෝන් එකක් අරන් බලන්න කොහොමද කියලා. ඊළඟට ඔයා ෆෝන් එක අන්ලොක් කරගන්න ඕනේ. ඉතින් අන්ලොක් කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා ෆෝන් එකේ ස්ක්‍රීන් එක. ඉතින් ඊළඟට බලන්න ඕනේ හොඳම දේ තමයි ෆෝන් එකේ ඩිස්ප්ලේ එක. එතනදී ඔයාලා කරන්න ඕනේ හොඳ සුදු පාට බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන විදියට හදාගන්න. ඩාර්ක් මූඩ් දාලා තියෙනවා නම් ඒක ඕෆ් කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් සෙටින්ස් වලට වගේ ගිහිල්ලා සුදු පාට බෑග්ග්‍රවුන්ඩ් එකක් ගන්න. අන්න එතකොට ඔයාට බලා ගන්න පුළුවන් නම් මොනවා හරි පොඩි පුල්ලි තියෙනවා. එහෙම නැත්නම් ඒකේ පොඩ්ඩක් එක තැන්වල පොඩ්ඩක් පාට වෙනස් වෙලා වගේ තියෙනවා නම් අන්න ඒ වගේ ෆෝන්ස් මිලදී ගන්න එපා. මොකද ඒකේ ඩිස්ප්ලේ එක අනිවාර්යෙන් සවුත් වෙලා තියෙන්නේ. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් ඇති සමහර ෆොටෝස් අන්න ඒ වගේ තියෙනවා නම් ඒ වගේ ෆෝන්ස් මිලදී ගන්න එපා. ඒකට හේතුව තමයි ඒ ෆෝන්ස් වල ඩිස්ප්ලේ එකේ අනිවාර්යෙන් ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඔයාලට ඩිස්ප්ලේ මාරු කරන්න තව ලොකු ගාණක් වියදම් වෙනවා. අපි ඊළඟට කතා කරන්නේ ෆෝන් එකේ කැමරා එක ගැන. ඉතින් මේක චෙක් කරන්න පුළුවන් ලේසිම ක්‍රම තමයි ඔයාලට පුළුවන් ෆෝන් එකේ සෙල්ෆි කැමරා එක ඔන් කරගන්න. ඊට පස්සේ එළිය තියෙන තැන් වලට සහ නැති තැන් වලට පොඩ්ඩක් එහාට මෙහාට අල්ලන්න. අන්න ඒ වගේ වෙලාවට ෆෝන් එකේ කැමරා එක ફોකස් වෙනවා නම් හොඳට ඒ කැමරා එකේ ගොඩක් දුරට ප්‍රශ්න ඇති නොවෙන්න පුළුවන්. ඒ වගේමයි ඔයා අනිවාර්යෙන් වීඩියෝ එක ඔන් කරගන්න. ආයි කැමරා එකේ ෆොටෝස් ඔන් කරගන්න. ඒ වගේ එකෙන් ගන්න මාරුවේ ස්විච් එක බලන්න, zoom කරලා බලන්න. මෙන්න මේ වගේ දේවල් කරද්දි මොකක් හරි ફોකස් එකේ අවුලක් යනවා නම් එහෙම නැත්නම් zoom වෙන්නේ නැත්නම් මොන හරි ප්‍රශ්නයක් වෙනවා නම් අනිවාර්යෙන් මේ ෆෝන්ස් මිලදී ගන්න එපා. ඒ වගේම තමයි ෆෝන් එකේ රියර් කැම් ඒකත් හොඳට චෙක් කරලා බලන්න පුළුවන් ලේසිම ක්‍රම තමයි ඒක zoom කරද්දි ඒකේ ફોකස් එක අවුල් ගිහිල්ලා පොඩ්ඩක් හෙලවිලා හරි මොකක් හරි ප්‍රශ්නයක් වෙනවා නම් ඒ වගේ ෆෝන්ස් මිලදී ගන්න එපා. ඒකේ කැමරා එකේ ප්‍රශ්නයක් තියෙනවා.
ඒ වගේම තමයි ෆෝන් එකේ කැමරා ක්වොලිටි එකත් පොඩ්ඩක් එහාට මෙහාට චේන්ජ් කරන්න. ඒ කියන්නේ 4K 30 fps ඒ වගේම තමයි 4K 60 fps මේ වගේ එකෙන් එකට චේන්ජ් කරලා බලන්න කැමරා එකේ ක්වොලිටි එකේ වෙනස් වෙනවද කියලා. ඒ වගේ එකෙන් එකට ක්වොලිටි මාරු කරලා වීඩියෝස් කැප්චර් කරලා බලන්න. ඒ වීඩියෝස් වල ක්වොලිටි එක මොන වගේද කියලා. ඒ වගේම තමයි ඔයා ඊළඟට කරන්න ඕනේ ෆෝන් එකේ කැමරා එක ඔන් කරලා ඒක මොකක් හරි ඔබ්ජෙක්ට් එකකට zoom කරලා බලන්න. කියන්නේ ફોකස් කරලා බලන්න. එතකොට ඒ ෆෝන් එකේ අර වටේ ෆ්‍රේම් එක පොඩ්ඩක් හෙලවෙන්නේ නැතුව මොන හරි ප්‍රශ්නයක් නැතුව තියෙනවා නම් අවුලක් නැහැ. හැබැයි හෙලවෙනවා වගේ නම් කිසිසේත් ඒ ෆෝන් මිලදී ගන්න එපා. ඒ වගේම තමයි ෆෝන් එකේ ටයිම් ලේප්ස් ඊට පස්සේ වීඩියෝ ෆොටෝ ඊට පස්සේ පෝට්‍රේට් මෙන්න මේ වගේ එකෙන් එකට ඔප්ෂන්ස් මාරු වෙවි බලන්න. ඒවා හරියට වැඩ කරනවද නැද්ද කියලා. ඒ වගේම තමයි ෆෝන් එකේ ෆිල්ටර්ස් අනිවාර්යෙන් චෙක් කරන්න. මොකද මම එක ෆෝන් එකක් දැක්කා මෙන්න මේ විදිහේ. ඉතින් ඔයාලට සමහර විට වීඩියෝස් බලා ගන්න පුළුවන් ඇති. මේ ෆෝන් එක 14 Pro Max එකක් වගේ ඇත්තටම පෙනුව. ඒ කියන්නේ එළියෙන් පෙනුව සම්පූර්ණයෙන් 100%ක් ඒ වගේ. හැබැයි කැමරා එක අනිත් දේවල් OS එක ගත්තාම හැමදේම ෆේක්. ඒ කියන්නේ මේක 100%ක් ෆේක් ෆෝන් එකක්. ඉතින් ඒකත් එක්ක ඔයා හරියට ෆෝන් එකක් මිලදී ගනිද්දි දැනුවත් වෙන්න. දැන් මේක ඔයාලට පේනවා ඇති මේ කැමරා එකේ ෆිල්ටර්ස් සම්පූර්ණයෙන් වෙනස්. ඒ වගේ තමයි කැමරා ක්වොලිටි එකත් වෙනස්. ඉතින් මෙන්න මේ වගේ ෆෝන්ස් ලංකාවේ shops වල තියෙනවා. ඒකින්ද හරියට දැනගෙන ෆෝන්ස් මිලදී ගන්න. ඊළඟට දැනගන්න ඕනේ විශේෂම කාරණය තමයි ෆෝන් එකේ බැටරි හෙල්ත් එක. ඉතින් බැටරි එක චෙක් කරගන්න පුළුවන් ලේසිම ක්‍රම තමයි ඔයාලට පුළුවන් මුලින්ම කරන්න තියෙන්නේ බැටරි හෙල්ත් එක බලන එක. ඉතින් ඔයාලට ඒකට කරන්න තියෙන්නේ ෆෝන් එකේ settings වලට ගිහිල්ලා ඒකේ තියෙන බැටරි කියන ඔප්ෂන් එකේ බැටරි හෙල්ත් එක මොන වගේද කියලා බලන්න. සාමාන්‍යයෙන් බැටරි හෙල්ත් එක හොඳයි කියලා සලකන්නේ 85 සහ 90න් උඩ. සාමාන්‍යයෙන් 90ට උඩින් වගේ තියෙන ෆෝන් එකක් නම් හෙල්ත් එක සාමාන්‍යයෙන් සාපේක්ෂව හොඳයි. හැබැයි බැටරි හෙල්ත් එක 80 85 හෝ ඊට අඩු නම් 80ට අඩු නම් කිසිසේත් මිලදී ගන්න එපා. අනිවාර්යෙන් ඔයාලා බැටරි රීප්ලේස්මන්ට් එකකට ඉක්මනින්ම යන්න සිද්ධ වෙනවා. ඒකින්ද අනිවාර්යෙන් 85 හෝ 90ට උඩ ෆෝන් එකක් මිලදී ගන්න. ඒ වගේම තමයි මෙතනදී ඔයාලා දැනගන්න ඕනේ විශේෂම දේ දැන් සාමාන්‍යයෙන් දැන් මගේ අතේ තියෙන්නේ 6S එකක්. ඉතින් මෙන්න මේ වගේ ෆෝන්ස් වල සාමාන්‍යයෙන් බැටරි හෙල්ත් එක 100ට 100 තියෙන්නත් බෑ 190 ගණන් තියෙන්නත් බෑ. ඒ වගේම තමයි 7 plus එකක් ඊට පස්සේ 8 plus එකක් වගේ ගත්තාම දැන් අවුරුදු 10ක් විතර පරණයි. අන්න ඒ වගේ ෆෝන්ස් වල සාමාන්‍යයෙන් බැටරි හෙල්ත් එක 90 85 වගේ තියෙන්නත් බෑ. ඒ කියන්නේ අනිවාර්යෙන් රීප්ලේස් කරලා තියෙනවා. ඒ වගේම තමයි දැන් ෆෝන් ෂොප් වල තියෙනවා 100% බැටරි හෙල්ත් තියෙනවා. ඒ වගේම තමයි 95 98 තියෙන ෆෝන්ස් තියෙනවා. ඒ වගේම ගොඩක් දුරට සිද්ධ වෙන්නේ අර ෆෝන් එකේ බැටරි එක බූස්ට් කරලා තමයි තියෙන්නේ. අන්න ඒකත් එක්ක ඔයාගේ ඒක ගෙදර ගෙනල්ලා දවසක් දෙකක් ඇද්දි එක දිගට බැටරි හෙල්ත් එක බහගෙන යනවා. අන්න එහෙම වෙනවා කියන්නේ අනිවාර්යෙන් ඔයාගේ ෆෝන් එක බූස්ට් කරපු බැටරි එකක් තියෙන ෆෝන් එකක්. ඒක හින්දා ඔයා අනිවාර්යෙන්ම බැටරි හෙල්ත් එක හොඳට චෙක් කරලා බලන්න. ඒ වගේමයි මම මෙතනින් එහාට කියන දේවල් හරියට චෙක් කරලා බලන්න. එතකොට ඔයාට තීරණය කරන්න පුළුවන් ඔයාගේ ටිකක් හොඳ බැටරි එකක් තියෙන ෆෝන් එකක්ද නැද්ද කියන දේවල්. ඒ වගේමයි ඊළඟට කතා කරොත් එහෙම දැන් 13 එක ඒ වගේම තමයි 14 15 වගේ සෙකන්ඩ් හෑන්ඩ් ෆෝන් ගනිද්දි ඔයාගේ බැටරි එක චේන්ජ් කරලාද නැද්ද කියලා ගොඩක් දුරට unknown part කියලා බලා ගන්න පුළුවන් බැටරි එක තුලම. ඒ කියන්නේ බැටරි තියෙන settings එක තුලම ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. අන්න එහෙම තියෙනවා කියන්නේ ඒ ෆෝන් එකේ බැටරි එක මාරු කරලා හැබැයි ඒ වගේම තමයි ඒ බැටරි එක ඔරිජිනල් බැටරි එකක් නෙමෙයි හරියට ප්‍රෝග්‍රෑම් කරපු නැති ෆෝන් එකක් තමයි ඒ ෆෝන් එක. මොකද හරියට බැටරි එකක් රීප්ලේස් කරලා ප්‍රෝග්‍රෑම් කරොත් එහෙම ඔයාලට මේ මැසේජ් එක බලා ගන්න වෙන්නේ නැහැ. මේ මැසේජ් එක තියෙනවා කියන්නේ ඒ ෆෝන් එක අනිවාර්යයෙන්ම බැටරි එක රීප්ලේස් කරලා ඒ වගේමයි ඒක ඔරිජිනල් බැටරි ගන්න වෙන්නත් පුළුවන්. හරියට ප්‍රෝග්‍රෑම් කරපු නැති ෆෝන් එකක් වෙන්නත් පුළුවන්. ඊළඟට කතා කරොත් එහෙම හරියට ඔයාගේ බැටරි එක හෙල්ත් එක තිබ්බට 85ක් තිබිලා ඒක බැටරි එක ඔරිජිනල් බැටරි එකක්ද එහෙම නැත්නම් ඉක්මනට බහින බැටරි එකක්ද කියලා ඔයාට තීරණය කරන්න පුළුවන්. මෙන්න මේ ක්‍රම ටික ඒ තමයි ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ ෆෝන් එකේ ඇප්ස් කිහිපයක් රන් කරන්න. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් මෙන්න මේ විදිහට ඇප් එකෙන් එක රන් කරන්න. ඇප් එකක් ඕපන් කරනවා, ඒක ක්ලෝස් කරනවා, ආයි ඇප් එකක් ඕපන් කරනවා, ආයි ක්ලෝස් කරනවා. මෙන්න මේ විදිහට දිගින් දිගට කරන්න විනාඩි 2ක් 3ක් විතර. අන්න එතකොට ඔයාගේ බැටරි පර්සන්ටේජ් එක සාමාන්‍යයෙන් උඩරින් බහින්න පුළුවන් 1 2 3ක් වගේ ප්‍රමාණයක්. හැබැයි ඊට වඩා බහිනවා කියන්නේ අනිවාර්යයෙන්ම මෙතන ඔයාගේ බැටරි එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඔයාට ඊළඟට කරන්න පුළුවන් ඔයාගේ කැමරා ඇප්ලිකේෂන් එකට යන්න. ඊට පස්සේ කැමරා එක ඕපන් කරලා වීඩියෝ ඕපන් කරගන්න. ඒ වගේම ඒකේ 4K resolution දාලා ඔයාට කරන්න තියෙන්නේ ඒකේ ෆ්ලෑෂර් එක ඔන් කරන එක. ඊට පස්සේ විනාඩි 5ක් වගේ කාලයක් පොඩ්ඩක් තියලා තියන්න පැත්තකින් මොන වගේද කියලා බලන්න. ඊට පස්සේ ඔයාට බලන්න තියෙන්නේ ඒකේ percentage එක බැටරි percentage එක මොන වගේද කොච්චරක් බහැලාද කියලා. සාමාන්‍යයෙන් අන්න ඒ වගේ වෙලාවක බහින්න පුළුවන් උඩරිම 5ක් වගේ ප්‍රමාණයක්. හැබැයි ඊට වඩා බහිනවා කියන්නේ අනිවාර්යෙන් මේ බැටරි එකේ ප්‍රශ්නයක් තියෙනවා.
ඒකින්ද ඒ වගේ ෆෝන්ස් මිලදී ගන්න එපා. මිලදී ගත්තොත් ඔයාලට සිද්ධ වෙන්නේ ඉක්මනින්ම බැටරි රීප්ලේස්මන්ට් එකකට යන්න. ඒ වගේමයි මම මෙතනදී කියන්න ඕනේ අර 105ක් වගේ ප්‍රමාණයක් බහින්නේ 12 සීරීස් එකකින් උඩ එහෙම නැත්නම් 11 සීරීස් එකකින් උඩ වගේ ෆෝන්ස් වල. හැබැයි ඔයා 7 plus එකක් ඊට පස්සේ 6s එකක් ඒ වගේ තමයි 8 8 plus එහෙම නැත්නම් SC2 එකක් වගේ ගත්තොත් එහෙම ඔයාට ඊට වඩා බැටරි පර්සන්ටේජ් එකක් ඉක්මනින් බහින්නට තියෙනවා. මොකද ඒ වගේ බැටරි එක කාර්යය පරණයි සහ අඩු බැටරි කැපැසිටි එකක් තියෙන ෆෝන් එකක් වෙන්න පුළුවන්. අන්න ඒකින්ද අනිවාර්යෙන් යන්න කලින් ඔයාගේ බැටරි කැපැසිටි එක මොන වගේද ඒක සාමාන්‍යයෙන් කොච්චරක් වගේ කාලයක් තියෙනවද කියලා දැනගෙන යන්න. ඒක අනිවාර්යෙන් සර්ච් කරලා බලන්න. මම මේ දේවල් අන්තිමට කතා කරන්නම්. හැම දෙයක් ගැනම ඔයා යන්න කලින් බලන්න ඕනේ දේවල් මොනවාද කියලා. ඊළඟට කතා කරොත් එහෙම ඔයා බලන්න ඕනේ විශේෂම දෙයක් තමයි ඔයාගේ charging port එක මොන වගේද. ඒ කියන්නේ charging port එකේ මොනවා හරි කුණු රැඳිලා තියෙනවද? එහෙම නැත්නම් ඒකේ මොකක් හරි දේවල් හිර වෙලා තියෙනවද? මෙන්න මේ දේවල් හොඳට බලන්න. ඒ වගේම තමයි හොඳට charging cable එක plug කරලා බලන්න. දෙපැත්තම සාමාන්‍යයෙන් lightning port එක වදිනවා. ඒ වගේම තමයි type C port එකක් තියෙනවා නම් ඒකෙත් දෙපැත්තම වදිනවා. ඒකින්ද හොඳට check කරලා බලන්න මේ charging port එක හරියට වැඩ කරනවද? loose connection තියෙන phone එකක්ද කියලා. loose connection තියෙනවා නම් ඒ වගේ phones මිලදී ගන්න එපා. මොකද ඔයාට charging port එක එක්ක මාරු කරන්න සිද්ධ වෙනවා. ඊළඟට කතා කරොත් එහෙම ඔයාගේ buttons ගැන අනිවාර්යෙන් check කරන්න ඕනේ. ඉතින් ඔයාව අනිවාර්යෙන්ම power button එක press කරලා බලන්න ඒක හරියට වැඩ කරනවද කියලා. ඒ වගේම තමයි volume up and down button හරියට press කරලා බලන්න volume එක up and down වෙනවද කියලා. ඒ වගේම තමයි ඔයා 7 plus එහෙම නැත්නම් 8 plus වගේ phones ගද්දී ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ බටන් එකක්. ඉතින් මෙන්න මේ home button එක හරියට press කරලා බලන්න ඒව වැඩ කරනවද කියලා. මොකද සමහර phones වල මේ වෙනකොට වැඩ කරන්නේ නැහැ. සමහර phones වල වැඩ කරනවා. ඉතින් මේකේ sensor එක check කරන්නේ කොහොමද කියලා මම තව ටිකකින් කතා කරනවා. ඒකත් අනිවාර්යෙන් බලන්න. ඒ වගේම තමයි ඔයා මෙන්න මෙතන තියෙන silent button එකත් හරියට වැඩ කරනවද කියලා බලන්න. ඉතින් සමහර phones වල silent button එකක් තියෙන්නේ මෙන්න මේ වගේ උඩ පල්ලෙහා කරන. හැබැයි සමහර phones වල මෙතන button එකක් විතරයි තියෙන්නේ. ඉතින් ඔයා මේ උඩ පල්ලෙහා කරන බටන් එක හරියට වැඩ කරනවා නම් පොඩ්ඩක් වයිබ්‍රේට් වෙන්න ඕනේ ෆෝන් එක. එහෙම වයිබ්‍රේට් වෙනවා නම් අන්න ඒ ෆෝන් එකේ සයිලන්ට් බටන් එකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි වයිබ්‍රේට් වෙන්නේ නැත්නම් පොඩ්ඩක් settings වලට ගිහිල්ලා ඒක හදලා බලන්න. සමහර විට settings වලින් off වෙලා ඇති. වැඩ කරන්නේම නැත්නම් ඒ ෆෝන් එකේ සයිලන්ට් බටන් එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට බලන්න ඕනේ විශේෂම කාරණේ තමයි ෆෝන් එකේ ස්පීකර් සහ මයික්‍රොෆෝන් එක. ඉතින් මේක ඔයාලට ටෙස්ට් කරන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි ඔයාලට පුළුවන් රෙකෝඩින් ඇප් එක ඔන් කරන්න. රෙකෝඩින් ඇප් එක ඔන් කරලා ටිකක් කතා කරන්න. එතකොට හරියට වොයිස් එක රෙකෝඩ් වෙනවා නම් ඒකේ මයික්‍රොෆෝන් එකේ ප්‍රශ්නයක් නැහැ. වගේමයි ඒක ප්ලේ කරද්දී ස්පීකර්ස් වලින් හරියට ඇහෙනවා නම් ඔයාලට ස්පීකර්ස් ටිකක් සාමාන්‍යයෙන් හොඳයි කියලා හිතන්න පුළුවන්. හැබැයි ඊළඟට ඔයාලට කරන්න පුළුවන් ඔයාගේ YouTube application එකට හෝ මොකක් හරි සින්දුවක් ප්ලේ කරලා බලන්න. හරියට ස්පීකර්ස් වලින් sounds ඇහෙනවද කියලා. ඒ වගේමයි SIM එකක් දැම්මට පස්සේ ඔයා කරන්න ඕනේ ඔයාගේ යාළුවෙක්ට හෝ කාටම හරි කෝල් එකක් අරගෙන හරියට කෝල් එක ඇහෙනවද එයාට ඇහෙනවද සහ ඉයර්පීස් වලින් ඔයාට ඇහෙනවද කියලා හොඳට චෙක් කරගන්න. මොකද සමහර ෆෝන්ස් වල ඉයර්පීස් හරියට වැඩ කරන්නේ නැහැ. ඒ වගේම තමයි ස්පීකර්ස් හරියට වැඩ කරන්නේ නැහැ. ඊළඟට කතා කරන්නේ ගොඩක් දෙනෙක් නොබලන දෙයක් ගැන. ඒ තමයි network සම්බන්ධ issues එන දේ. ඒ කියන්නේ ඔයා network බලන්නේ නැහැ. ඒකට ඔයාට කරන්න තියෙන්නේ ෆෝන් එකේට SIM එකක් දාන්න. SIM එකක් දාලා SIM එක හරියට වැඩ කරනවද කියලා බලන්න. දැන් 12 Pro Max එක වගේ ගත්තාම ඒකේ 5G බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ ඒ ඒරියා එක තුල 5G network එකක් තියෙනවා නම් 5G හරියට කනෙක්ට් වෙනවද කියලා බලන්න. ඒ වගේමයි 4G කනෙක්ට් වෙනවද කියලා බලන්න. මේ දේවල් හොඳට චෙක් කරලා බලන්න SIM එකක් දාලා. ඒ වගේම තමයි Wi-Fi, ඊට පස්සේ Bluetooth, ඊට පස්සේ AirDrop මෙන්න මේ වගේ hotspot මෙන්න මේ වගේ දේවල් එකින් ඔන් කරලා බලන්න හරියට වැඩ කරනවද කියලා. නැත්තම් ඔයාට ගෙදර ගෙනල්ලා ආයෙ ගිහිල්ලා මාරු කරන්න සිද්ධ වෙයි. ඒකින්ද හරියට බලලා ෆෝන් එක අරන් එන්න. ඊළඟට කතා කරන්නේ තවත් විශේෂ දෙයක්. ඒ තමයි iCloud lock වෙච්ච ෆෝන් තියෙනවා. ඉතින් ඒක ගැන ඔයා දැනුවත් වෙන්න. ඒක ඔයාලට චෙක් කරන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි ඔයාට settings වලට ගිහිල්ලා ඔයාට උඩින් බලා ගන්න පුළුවන් නම් sign up කියලා මෙන්න මේ වගේ message එකක්. ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එකේ iCloud lock එකක් නැහැ. හැබැයි මෙතන account එකක් තියෙනවා හෝ lock කියලා error එකක් පෙන්නනවා නම් මොකක්ම හෝ අන්න ඒ වගේ ෆෝන්ස් මිලදී ගන්න එපා. මොකද iCloud lock වෙච්ච ෆෝන් එකක් ගෙදර අරන් ඇවිල්ලා කිසි තේරුමක් නැහැ. එක්ක ඔයාට ඒක කඩන්න වෙනවා. හැබැයි ඔයා අනිවාර්යෙන් දැනගෙන ෆෝන් එක මිලදී ගන්න iCloud lock වුණ ෆෝන් එකක් ගෙනල්ලා අපරාධේ සල්ලි නාස්ති කරගන්නේ නැතුව හරි ෆෝන් එකක් ගෙදර අරන් එන්න. අපි දැන් වීඩියෝ එකේ අන්තිම හරියට අවිල්ලා තියෙන්නේ. මම දැන් කතා කරන්නේ ෆෝන් එක ගෙදර ගෙනාවට පස්සේ ඔයාලට කරන්න පුළුවන් දේවල් මොනවාද කියලා. පළවෙනි දේ තමයි ෆෝන් එක ගෙදර ගෙනාවහම හරියට චෙක් කරලා බලන්න. ඒ කියන්නේ දැන් අතනදී ෂොප් එකේදී චෙක් කරද්දී ඔයාගේ ඔළුව එහෙම ගිහිල්ලා එක එක ෆෝන්ස් තියෙනවා. එක එක ෆෝන් එකකින් try කරනවා. ඒකින්ද පොඩක් ඔළුව කරචල් වෙලානේ තියෙන්නේ. හැබැයි ඔයා ගෙදර ගෙනාවම ඔයාලටගේ අතේ තියෙන එක ෆෝන් එකයි. ඔයාලට තව ටිකක් හොඳට චෙක් කරන්න පුළුවන්.
ඉතින් ගොඩක් ෆෝන් ෂොප් වල ෆෝන් ටු ෆෝන් වොරන්ටි එකක් දෙනවනේ. අන්න ඒක සාමාන්‍යයෙන් සතියක් දෙකක් වගේ තමයි දෙන්නේ. මට මතක විදියට මාසයක් දෙන තැනුත් තිබ්බා. කොහොම හරි ෆෝන් එක ගෙනාවට පස්සේ අර මං කලින් කිව්ව හැමදේම එකින් එකට හොඳට චෙක් කරන්න. ඒ වගේමයි ෆෝන් එක සාමාන්‍යයෙන් දැන් ගෙනාපු දවසේ පොඩ්ඩක් වැඩිපුර පාවිච්චි කරලා බලන්න බැටරි එක කොච්චර බහිනවද කියලා. මොකද බැටරි එක බූස්ට් කරලා වගේ තියෙනවා නම් ඉක්මනින් බැටරි එක බහි. එක දිගට ෆෝන් එක පාවිච්චි කරලා බලන්න, වීඩියෝස් ටිකක් බලන්න, ඊට පස්සේ ෆොටෝස් ගහන්න. මේ වගේ පොඩ්ඩක් ඇප්ලිකේෂන් එකකින් එකට රන් කරලා බලන්න මොන වගේද ඔයාලට දැනෙන්නේ කියලා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් බැටරි එක එක දිගට බහිනවා නම් එහෙම නැත්නම් සෙන්සර්ස් වල ප්‍රශ්නයක් තියෙනවා නම්, කැමරා එකේ ප්‍රශ්නයක් තියෙනවා නම්, ෆෝන් එකේ මොකක්ම හොර ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට ඒක හොඳට බලා ගන්න පුළුවන්. අර ටික වෙලාවක් පාවිච්චි කරද්දී එකම ෆෝන් එකක්. ඉතින් ඒක හින්දා අනිවාර්යයෙන්ම ඒ දේ ගෙනාවට පස්සේ try කරලා බලන්න. එතකොට ඔයාලට පුළුවන් ඉක්මනින්ම ෆෝන් එක මාරු කරගන්න අවශ්‍ය වෙනවා නම් ඒ දේ හරියට කරගන්න. හොඳයි ඉතින් මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් දැනගන්න ලැබෙන්නේ ඇති හරියටම ෆෝන් එකක් චෙක් කරලා බලන්නේ කොහොමද, හොඳ ෆෝන් එකක් මිලදී ගන්නේ කොහොමද කියලා. ඉතින් මේ හැමදේම අදාළ ෆෝන් ෂොප් එකට ගිහිල්ලා චෙක් කරන්න. ඒ වගේමයි ෆෝන් එක අනිවාර්යයෙන්ම විනාඩි 15ක් 20ක් 30ක්වත් චෙක් කරලා බලන්න. එතකොට තමයි හොඳට හොඳ ෆෝන් එකක් හදාගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේමයි ඔයාලට මේ ෆෝන් එක මිලදී ගනිද්දී මොකක්ම ප්‍රශ්නයක් සිද්ධ වෙනවා නම්, ඒ කියන්නේ ෆෝන් එකේ මොකක් හරි සම්බන්ධයෙන් ඉෂුව එකක් දැනුනොත් එහෙම අනිවාර්යෙන් ඒක ෆෝන් ෂොප් එකත් එක්ක කතා කරගන්න. ඒ වගේමයි මොන හරි ප්‍රශ්නයක් ඔයාලට තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මම ඒ හැම එකකටම රිප්ලයි කරනවා. වීඩියෝ හොඳ නම් ලයික් කරන්න, අදහස් ප්‍රශ්න හැමදේම පහලින් කමෙන්ට් කරන්න. ඔයාගේ යාළුවෙක් වෙනුවෙන් මේ වීඩියෝ එක ෂෙයා කරලා ඒ වගේම තමයි ජෙගම් ජෝයි ප්ලස් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. මොකද අලුත් වීඩියෝස් ගොඩක් ඉස්සරහට අරන් එනවා. ඉතින් අපි තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට ගිහින් එන්නම්. ඔයාලා හැම දිනෙකටම thank you.